ඔන්න අද අපි කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ මිනිසා විසින් ඉදිකරන්න යෝජනා කරපු ලොකුම ඉදිකිරීම ගැන. මේක තමයි 1895 රුසියාවෙන් යෝජනා කරපු ස්පේස් එලවේටර් එක. ඒ කියන්නේ යානාවකින් අභ්‍යවකාශයට යනව වෙනුවට ලිෆ්ට් එකක් වගේ එකක් හදලා ඒක දිගේ අභ්‍යවකාශයට යන්න තමයි යෝජනා කළේ. 1895 කියන්නේ රුසියානු විප්ලවයටත් සීතල යුද්ධයටත් කලින් මිනිසා අභ්‍යවකාශයට යන්නත් සෑහෙන කාලයකට කලින් අවධියක්. රොකට් විද්‍යාවවත් මේ වෙද්දි බිහි වෙලා තිබුණේ නැහැ. ඒ කාලේ හිටපු කොන්ස්ටන්ටින් කියන රුසියානු විද්‍යාඥයෙක් අයිෆල් කුළුණ දැකලා තමයි මේ සැලසුම සකස් කරලා තිබුණේ. මේකේ උස කිලෝමීටර් ලක්ෂයක්. හඳට තියෙන දුරෙන් 4න් එකක් විතර ඇති. පොළවේ සවිකරපු ශක්තිමත් ව්‍යුහයක් වායුගෝලයෙන් එහා සීමාව දක්වා ඉදිකරලා ඒ කක්ෂය වටා විශාල බරක් යෙදීමෙන් අනිත් කෙළවර පෘථුවිය සමග භ්‍රමණය වෙන්න සලස්වන්න තමයි මේකේ සැලසුම වුණේ. මේක යෝජනා වුණත් ක්‍රියාත්මක කරන්න හැකියාවක් තිබුණේ නැහැ. සම්පත් හා තාක්ෂණය නැතිකමත් කුණාටු අකුණු වගේ කාලගුණ සංසිද්ධිවලදී හානි විය හැකි වීමත් වගේ කරුණු වලට ඔවුන්ට පිළිතුරක් තිබුණේ නැහැ. ඉතින් මිනිසා දැනට ඉදිකරලා අවසන් වුණ ලොකුම ගොඩනැගිල්ල කිලෝමීටරයක් උස වුණත් මිනිසා ඉදිකරන්න හිතාගත්ත උස කිලෝමීටර් ලක්ෂයක්. මේ කියන ස්පේස් එලවේටර් එක ගැන ආයෙත් වතාවක් යෝජනාවක් ආවා ජපානයෙන්. ඒ 2012 දී. ඒකේ උස කිලෝමීටර් 96000ක්. 2050 දී තමයි ඉදිකරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් තවම නම් වැඩ පටන් අරගෙන නැහැ. කොහොම හරි මෙහෙම එකක් හැදුවොත් දැනට රොකට් එකක් යවන මුදලෙන් 10න් එකක් වගේ මුදලකට අභ්‍යවකාශයට යන්න පුළුවන්. ආරක්ෂාවත් ඉහළයි. ඒත් තවම එහෙම තාක්ෂණයක් නම් ප්‍රායෝගිකව පේන්න නැහැ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.